ගමන් කතා ලොව ජයගත් අය ආයුබෝවන් ඔයාලව ගමන් කතා නාලිකාවේ ලොව ජයගත් වැඩසටහනට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ කවුරු ගැනද කියලා ඔයාලා දන්නවද? ඒ තමයි පුංචි කාලයේදී පාසලෙන් ප්‍රතික්ෂේප කරපු නමුත් දැඩි උත්සාහය නිසා ලොවම එළිය කරපු තෝමස් අල්වා එඩිසන් මහත්මයා ගැන. තෝමස් අල්වා එඩිසන් මහත්මයා උපත ලබන්නේ 1847 පෙබරවාරි මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ මිලාන් නගරයේදීය. කුඩා කල සිටම යමක් පිළිබඳ ප්‍රශ්න අසා දැන ගැනීමට මොහු ළඟ තිබූ දැඩි ආශාව නිසාම පාසලේ ඇතැම් ගුරුවරුන්ට මොහු හිස රදයක් වී තිබේ. තෝමස් අදක්ෂයෙකු නිසා ගෙදර තබාගෙන උගන්වන ලෙසත් පාසලට නැවත නොඑවන ලෙසත් පාසලෙන් තෝමස්ගේ මව වෙත ලිපියක් මගින් දැනුම් දීම් කරනවා. එම ලිපිය ගෙදරට ගේන්නේ තෝමස්මයි. ඉන් දුකට පත්වන අම්මා දන්නා හැම ක්‍රමයකින්ම තම දරුවාට අධ්‍යාපනය ලබා දෙනවා. පසු කාලෙක දුම්රියේ පත්තර විකිණීමේ රැකියාව තෝරා ගන්නා තෝමස් නිවසේම පුංචි විද්‍යාගාරයක් තනාගෙන විවිධ හදා බැලීම් වල නිරත වෙනවා. අසාර්ථක වීම් රැසක් අතරින් සාර්ථකත්වය අත්පත් කරගන්නා තෝමස් ලොව එළිය කරන සූත්‍රිකා සහිත විදුලි බල්බයේ නිර්මාණකරුවා බවට පත්වෙනවා. ඊට අමතරව සිනමා සම්ප්‍රේෂකය, ග්‍රැමෆෝනය ආදී නවනිපැයුම් රැසක හිමිකරුවා වන තෝමස් මෙන්ලෝ උයනේ මායාකරු ලෙසද හඳුන්වා තිබේ. කුඩා කල ප්‍රතික්ෂේප වූවෙකු වුවත් පසුව ලොවම පිළිගන්නා විශිෂ්ටයෙකු බවට තෝමස් පත් වූයේ සිය මවගේ නොපසුබට උත්සාහය නිසාමය. ඉතින් අපි හැමෝම නොපසුබට උත්සාහයෙන් කටයුතු කළමින් මේ ලොව තව තවත් ලස්සන කරමු.